ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ අලුත් අවුරුදු කැවිලි මේසෙත් නැතිවෙන බැරි දෙයක්. බටර් මාජරින් ගණන් කාලේ තෙල් පාවිච්චි කරලා බීටරයක් නැතුව කේක් එකක් හදාගන්න හැටි බලමු දැන්. අපි බලමු එහෙනම් අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපි අරන් තියෙනවා මෙතන කේක් පිටි මෙතන කෝප්ප එකක් අරන් තියෙනවා අඳු කෝප්ප එකක් ග්‍රෑම් වලින් ගත්තා නම් ග්‍රෑම් 200ක්. එතකොට මෙතන තියෙනවා සීනි අඳු කෝප්ප එකක් ග්‍රෑම් වලින් 200ක්. ඊළඟට මෙතන තියෙනවා බිත්තර 3ක් ග්‍රෑම් 200ක් තියෙනවා බිත්තර වල. ඒ වගේම තෙල් අරන් තියෙනවා තෙල් කෝප්පේ 4/3ක් අරන් තියෙනවා. 4/3ක් අරන් තියෙනවා මිලිලීටර් 150ක් තියෙනවා එතන. ඊළඟට මෙතන තියෙනවා එලකිරි නැවුම් එලකිරි මෙතන තියෙනවා මිලිලීටර් 100ක්. ඒක මෙතන තියෙනවා බේකින් පවුඩර් පුරවපු තේ හැන්දක්. එතකොට වැනිලා තේ හැන්දක් තියෙනවා. ඊළඟට ලුණු පිංචක් අරන් තියෙනවා. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ මේ කේක් එක හදන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි බේකින් පවුඩර් ටිකක් පිටි ටිකක් එකට හලාගමු. එහෙනම් අපි කේක් එක හදන්න ඉස්සෙල්ලාම සීනි ටික බ්ලෙන්ඩරට දාගමු. ඒකම මේ එලකිරි ටිකක් ඊට පස්සේ අපි විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගමු. ඒ දෙක විතරක්. දැන් අපි බිත්තර 3 දාගමු. බිත්තර ටික දාලා විනාඩි 2ක් විතර අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ වෙලාවේ වැල්ලා ටිකක් එකතු කරගෙන තෙල් ටිකක් එකතු කරගමු. අපා විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්න වෙනවා. දැන් අපේ මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ වෙලාවේ වෙන භාජනයකට අයින් කරගන්න. දැන් මේ විදිහට අපි මේ භාජනයකට දාගමු. දැන් අපිට තියෙන්නේ පිටි ටික එකතු කරන් තමයි මේ මිශ්‍රණයට. අපි ඉස්සෙල්ලා මේ ලුණු පිංච එකතු කරගමු. ඊට පස්සේ පිටි ටික දාලා කලවම් කරගමු. අපි මේ අරන් තියෙන්නේ බේකින් පවුඩර්ත් එක්ක එකට හදාගත්ත පිටි මිශ්‍රණය. මේ විදිහට පිටි ටික එකතු කරලා පෙරලා ගන්නයි ඕන. ගොඩක් වෙලා කලවම් කර තියාගත්තොත් මිශ්‍රණය පිපෙන්න බාධාවක් වෙනවා ඒක. මේ වෙලාවේ අපේ oven එක රත් වෙනවා. විනාඩි 10ක්වත් ප්‍රීහීට් කරගන්න ඕන. අපිට මේ කේක් එක බේක් කරගන්න විනාඩි 30ක් 35ක් වගේ කාලයක් යනවා. oven එකට
බේක් වෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි පිටි බැටර් එක හරි. අපි දැන් මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේ වෙලාවේ අපි පැටියට දාගමු. අපි මේ විදිහට තෙල් තවරගත්ත පැටියක් තමයි දාගන්නේ. මේකේ පාර්ච්මන්ට් පේපර් එකක් අපි දාලා තියෙනවා. දැන් අපේ කේක් එක හරි. දැන් අපි මේක දෙසරයක් විතර ටැප් කරලා oven එකට දාගමු. මේ තියෙන්නේ විනාඩි 10කින් අපේ කේක් එක. මේ විනාඩි 20කින්. අපි නම් කපලා බලමු කොහොමද අපේ කේක් එක සොෆ්ට් එකට තියෙනවද කියලා. අපිට මේ කේක් එක බේක් වෙන්න හරියට විනාඩි 35ක වගේ වෙලාවක් ගියා. මේ බලන්න හොඳ සොෆ්ට් එකට තියෙනවා අපේ කේක් එක. වෙනත් රස කැවිලි එක බැලුවාම හරිම පහසුවෙන් වේගෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි කේක්. විශේෂයෙන් බ්ලෙන්ඩරේ පාවිච්චි කරලා කේක් හදනකොට හරිම ලේසියි. තෙල් පාවිච්චි කළාම කේක් එකට හොඳ වොලියුම් එකකුත් ලැබෙනවා. ඔයාලගේ අලුත් අවුරුදු කැවිලි මේසෙටත් මේ වගේ කේක් එකක් හදලා රස බලන්න අමතක කරන්න එපා. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ දාපුවම බලා ගන්න පුළුවන් එතකොට. එහෙනම් තවත් මෙවැනි රසබර වීඩියෝකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.